හයවන පරිච්ඡේදය තොරතුරු විමසීම. හර්කියුලස් පයිරට් තම මිත්‍ර පොලිස් පරීක්ෂක ජැප් මහතා සමග නැවතත් එකතු විය. ජැප්ගේ මුහුණ මද සිනහවකින් සටහන් වී තිබුණි. කොහොමද පරණ යාළුවා? ඔහු කීවේය. තමුසේ තව පොඩ්ඩෙන් පොලිස් කූඩුවේ නේද? එහෙම දෙයක් වුණා නම් මගේ වෘත්තීමේ ජීවිතේට මහ විශාල කැලලක්. පයිරට් බැරෑරුම් ලෙස කීවේය. ඒ වුණාට ඉතින් සමහර වෙලාවට රහස් පරීක්ෂකයොත් මිනි මරණ වෙලාවල් තියෙනවනේ. මං කියන්නේ කතන්දර පොත්වල. ජැප් මද සිනහවකින් කීවේය. බුද්ධිමත් සහ ශෝකී මුහුණක් සහිත උස පුද්ගලයෙකු ඔවුන් වෙත පැමිණි අතර ජැප් ඔහු හඳුන්වා දුන්නේය. මේ තමයි ප්‍රංශ රහස් පොලිසියේ ෆෝනියර් මහත්තයා. අපේ වැඩවලට උදව් කරන්න ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ අපි දෙන්නා ටික කාලයකට ඉස්සර හම්බ වෙලා තියෙනවා නේද පයිරට් මහත්තයා? ෆෝනියර් අතට දෙමින් හිස තමා ආචාර කරමින් කීවේය. මට ගිරාඩ් මහත්තයා ඔයා ගැන කියලා තියෙනවා. මද සිනහවක සේයාවක් ඔහුගේ දෙතොල් අතර රැඳී තිබුණි. ගිරාඩ් තමා ගැන කුමක් කියන්නට ඇද්දැයි සිතාගත් පයිරට්ද තම සිනහව ආයාසයෙන් මැඩපවත්වා ගත්තේය. ඔහු ගිරාඩ්ව හැඳින්වූයේ මිනිස් දඩයම් බල්ලා යන නමිනි. මම ආරාධනාවක් කරන්න කැමතියි ඔය මහත්තුරු දෙන්නටම මගේ කාමරයට එන්න කියලා කෑම ටිකක් කන්න. මම දැනටමත් මේත්‍රි තිබෝල් මහත්තයට ආරාධනා කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මගේ යාළුවා ජැප් වගේම ওই මහත්තයත් මගේ සහයෝගයට විරුද්ධ නැත්නම් විතරයි. ඒවා ඔක්කොම හරි මිනිස්සයෝ. ජැප් හිතවත් ලෙස ඔහුගේ පිටට තට්ටු කරමින් කීවේය. ඔයා දැනටමත් මේ හුටපටේ මැද්දෙන ඉන්නේ. ඇත්තෙන් මේක අපිට ගෞරවයක්. ප්‍රංශුවා ආචාරශීලී ලෙස කීවේය. ඇත්තම කියනවා නම් පයිරට් කීවේය. මම මේ දැන් පොඩ්ඩකට කලින් බොහොම ලස්සන තරුණ නෝනා කෙනෙකුටත් කිව්වා වගේ මට ලොකු උමනාවක් තියෙනවා මගේ චරිතය පිරිසිදු කරගන්න. අර ජූරි සභාවේ කට්ටියට ඔයාගේ පෙනුම එච්චර ඇල්ලුවේ නැහැ. ජැප් නැවතත් සිනහවකින් කීවේය. හුඟ කාලයකට පස්සේ මම ඔය වගේ විහිළු කතාවක් ඇහුවේ. කුඩා බෙල්ජියානුවා විසින් තම මිතුරන් උදෙසා පැවැත් වූ අනර්ග භෝජන සංග්‍රහය අතරතුර කිසිවෙකු මිනීමැරුම් පිළිබඳව කතා නොකළේ පොදු එකඟතාවයක් පරිද්දෙනි. මොනවා නැතත් එංගලන්තයේදී හොඳට කණ්ඩ ලැබෙනවා. ෆෝනියර් ආහාර වේලෙන් පසු දත් හාරන අතර තෘප්තිමත් ලෙස කීවේය. කෑම බොහොම රසයි පයිරට් මහත්තයා. තිබෝල්ට් කීවේය. ටිකක් ප්‍රංශ ක්‍රමයට බර වුණාට කෑම ටික අන්තිම හොඳයි. ජැප් කීවේය. කෑමක් වුණාම බඩේ සැහැල්ලුවට තැම්පත් වෙන්න ඕනේ. පයිරට් කීවේය. බඩට බර වැඩි වුණත් කල්පනා කරන්න බැරිව යනවා. මට නම් කවදාවත්ම බඩ නිසා ඒ හැටි කරදර වෙලා නැහැ. ජැප් කීවේය. ඒත් මං වාද කරන්න යන්නේ නැහැ. එහෙමනම් අපි වැඩේට බහිමු. මං දන්නවා තිබෝල් මහත්තයාට අද හවස වැඩ වගේක් තියෙනවා කියලා. ඒ නිසා අපි මුලින්ම එයාගේ අදහස අහලා බලමු. මට පුළුවන් හැම උදව්වක්ම කරන්න. ඇත්තටම මරණ පරීක්ෂක උසාවිය වගේ නෙමෙයි. මට මෙතනදී නිදහසේ කතා කරන්න පුළුවන්. මරණ පරීක්ෂණයට කලින් මම ජැප් මහත්තයාත් එක්ක පොඩි සාකච්ඡාවක් පැවැත්තුවානේ. ඔයා මට කිව්වේ පුළුවන් තරම් කරුණු අඩුවෙන් කරන්න කියලා. ඒක හරි. ජැප් කීවේය. අපි දන්න දේවල් එලිට දාන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඒත් දැන් මේ ගිසලි ගෑනු කෙනා ගැන ඔයා දන්න ඔක්කොම දේවල් අපිට කියන්න. ඇත්තම කියනවා නම් මම දන්නේ බොහෝම ටිකයි. ලෝකයා පොදුවේ එයා ගැන කියන දේවල් මම දන්නවා. ඒත් එයාගේ පුද්ගලික ජීවිතය ගැන මම වැඩියමක් දන්නේ නැහැ. සමහර විට මේ ෆෝනියර් මහත්තයා ඒ ගැන වැඩි විස්තර දන්නවා ඇති. ඒත් මම මේ කියන්න ගියේ ගිසලි මැතිණිය කියන්නේ අමුතු විදිහේ චරිතයක්. එයාගේ ජීවිතේ මුල් අවධිය ගැන කවුරුත් දන්නේ නැහැ. මට හිතෙනවා එයා තරුණ කාලේදී ලස්සනට ඉඳලා වසූරිය නිසා එයාගේ හොඳ පෙනුම නැති වුණා වෙන්න ඕනේ. එයා මම මේ කියන්නේ එයා ගැන මම හිතන විදිහ. බලයට කෑදර කෙනෙක්. ඒ වගේම එයා බලවත් කෙනෙක් වෙලා තමයි හිටියේ. ව්‍යාපාර සම්බන්ධයෙන් තීක්ෂණ බුද්ධියක් තිබුණා. එයා කිසිම අවස්ථාවක ව්‍යාපාර කටයුතු වලදී පපුවේ තෙතමනයකින් ක්‍රියා කරපු කෙනෙක් නෙමෙයි. ඒත් වෘත්තීය වශයෙන් ඉහළම අවංක විදිහට එදා ඉඳන්ම කටයුතු කරපු බව සමාජයේ පිළිගැනීමක් තිබුණා. ඔහු කිසියම් අනුමත කිරීමක් බලාපොරොත්තුවෙන් ෆෝනියර් දෙස බැලුවේය. තම හිස ඉහළ පහළ වනමින් ඔහු කතා කළේය. ඔව් එයා අවංකයි. එයාගේම සීමාවන් ඇතුළේදී. ඒත් එයා නීති ඉදිරියේ වරදකාරියක් වෙන්න තිබ්බා මොනවා හරි සාක්ෂියක් එළියට ආවනම්. ඒත් ඉතින් මිනිස් ස්වභාවය ගැන හිතලා බලනකොට එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒ කියන්නේ රහස් එලි කරනවා කියලා බය ගන්නලා සල්ලි ගන්න එක නීති විරෝධී. බ්ලැක්මේල්. ජැප් හඬ නගා ඇසුවේය. ඔව්. සුවිශේෂී ආකාරයක බ්ලැක්මේල් කිරීමක්. ගිසලි මැතිණිය සල්ලි පොලියට දුන්නේ මිනිස්සුන්ගේ භයානක රහස් ළඟ තියාගෙන. එයා සල්ලි ආපහු ගැනීමේ ක්‍රමයේ හැටියට පාවිච්චි කළේ රහස් එලි කරනවා කියන බය කිරීම. ඒත් මම කියන්න ඕනේ. එයා ඒ වගේ දෙයක් කරන්න කලින් එයාට ලැබිය යුතු මුදල එයා කොහොම හරි ලබා ගන්නවා කියන එකත්. පයිරට් උනන්දුවෙන් ඉදිරියට යමුනේය.
තිබෝල්ට් මහත්තයා කියනවා වගේ ගිසලි මැතිනියගේ ගනුදෙනුකාරයෝ වෙලා හිටි ඉහළ සමාජයේ නැත්තම් වෘත්තීමේ මට්ටමේ අය. මේ වගේ අයට මහජන මතයේ නරකට හිටියොත් බොහොම හානි වෙන්න පුළුවන්. ගිසලි මැතිනියට එයාගෙම කියලා ඔත්තු සේවයක් තිබුණා. කාට හරි සල්ලි පොලියට දෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ලොකු ගාණක් නම් එයාගේ සිරිත තමයි ගනුදෙනුකාරයා ගැන පුළුවන් තරම් තොරතුරු එක්කව කරගන්න එක. ඒ වගේම එයාගේ ඔත්තු සේවාවත් ඉහළම මට්ටමේ සේවයක් ලබා දුන්නා. මගේ යාළුවා කියපු දේ මාත් කියන්න කැමතියි. තමාගේම ක්‍රමයට අනුව ගිසලි මැතිනිය බොහොම අවංකයි. තමන් එක්ක විශ්වාසයට ගනුදෙනු කරපු අය ගැන එයාගේ ඒ විශ්වාසය එහෙමම තියාගෙන හිටියා. මම අවංකවම විශ්වාස කරනවා තමාට අයිති නැති මුදලක් ලබා ගන්න එයා තමන්ගේ ළඟ තියෙන රහස් කිසිම වෙලාවක ප්‍රයෝජනයට ගත්තේ නැහැ කියලා. ඒ කියන්නේ එයාගේ ඇපේ තමයි මේ රහස් දැනුම. පයිරට් කීවේය. හරියටම හරි. ඒ වගේ මේ අනුකම්පා විරහිතව කිසිම තෙතමනයක් නැතුව ඒ ඇපේ පාවිච්චි කළා. ඕගොල්ලෝ මේක හිතට ගන්න. ඒ ක්‍රමය යට බොහොම සාර්ථක වුණා. බොහෝම කලා තමයි බෝල්නයක් කපා කරින්න උනේ. වැදගත් තත්ත්වයක ඉන්න ඕනම ගෑණියෙක් හරි පිරිමියෙක් හරි පුළුවන් උපරිම දේ කරයි ලෝක අපවාදයකින් ගැලවෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි එයාගේ ව්‍යාපාර කටයුතු ගැන දන්නවා. නඩුවක් ගොනු කරන්න. ඔහු උරෙහි සැකලුවේය. ඒක සෑහෙන්න අමාරු වැඩක්. මිනිස් ස්වභාවය හරි අමුතුයි. ඔයා අර කියපු විදිහට එයාට බොල් ණයක් කපා දාන්න සිද්ධ වුණා කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? පයිරට් ඇසුවේය. ඒ වගේ වෙලාවක එයා ළඟ තියෙන තොරතුරු ප්‍රසිද්ධ කරනවා. එහෙම නැත්නම් ඒ සම්බන්ධ පුද්ගලයන් අතට ලැබෙනවා. ෆෝනියර් සෙමින් කීවේය. මොහොතක නිහඬියාවක් ඇති විය. ඒත් එයාට ඒකෙන් මූල්‍යම ලාභයක් නැහැ. පයිරට් කීවේය. නෑ. ෆෝනියර් කීවේය. කෙලින්ම ලැබෙන ලාභයක් නැහැ. එතකොට වක්‍රාකාරව වෙන්නේ එහෙම දෙයක් වුණ ගමන් අයිති මිනිස්සු ගෙවන්න උනන්දු වෙනවා. ජැක් කීවේය. හරියටම හරි. ෆෝනියර් කීවේය. ඒ වගේ දෙයකින් යුතුයකම ගැන බලපෑමක් මිනිස්සුන්ට ඇති වෙනවා. නොකට යුතුයකම ගැන බලපෑමක් කිව්වොත් වැඩියෙන් හරි. මං හිතන්නේ ජැක් කීවේය. එහෙමනම් ඔහු කල්පනා කරමින් නැහැයි පිස දමමින් කතා කළේය. මිනිමැරුම් චේතනාවක් ඇති වෙන්න බොහොම හොඳ හේතු ගණනාවක්ම විවෘත වෙනවා හේතු ගණනාවක්ම. ඊළඟට එයාගේ බූදලේ උරුම වෙන්නේ කාටද කියන ප්‍රශ්නේ. ඔහු තිබෝල්ට් වෙත හැරී කතා කළේය. ඔයා ඒ ගැන මොනව හරි දන්නවද? දුවෙක් හිටියා. නීතිඥයා කීවේය. එයා අම්මත් එක්ක නෙමෙයි ජීවත් වුනේ. ඇත්තටම මම හිතන විදිහට දුව පුංචි කාලේදී දැක්කට පස්සේ අම්මා දුවව දැකලා නැහැ. ඒත් අවුරුදු ගාණකට කලින් එයා මුළු බූදලේම වගේ තමන්ගේ දුව ඈන් මොරිසට් නමට ලිව්වා. පොඩි දේපොලක් එයාගේ සේවිකාව නමට ලිව්වා. මම දන්න තරමින් එයා වෙන අන්තිම කැමැති පත්‍රයක් ලියලා නැහැ. එයාගේ බූදලේ ලොකු එකක්ද? පයිරට් ඇසුවේය. නීතිඥයා උරහි සැකිලුවේය. ෆ්‍රාන්ස් මිලියන 8-9ක් විතර. පයිරට් සිවුරුහම් බෑමට මෙන් දෙතොල් උල් කළේය. එයාගේ පෙනුමෙන් එහෙම හිතෙන්නේවත් නෑනේ. දෙයියනේ ඒ කියන්නේ පවුම් ලක්ෂයටත් වැඩිනේ. ජැප් කීවේය. ඈන් මොරිසට් පුංචි නෝනා බොහොම පොහසත් තරුණ කාන්තාවක් වේවි. පයිරට් කීවේය. එයා එදා ප්ලේන් එකේ නොහිටපු එකත් එයාට හොඳට හිටියා. ජැප් රළු ලෙස කීවේය. සල්ලි නිසා අම්මට වැඩේ දුන්නා කියලා සැකයක් එල්ල වෙන්න තිබුණා. දුවට වයස කීයක් විතරද? මට හරියටම කියන්න බෑ. මං හිතන්නේ 24ක් 25ක්. එයා මේ අපරාධයට සම්බන්ධ කරන්න හේතුවක් නම් පේන්නේ නෑ. අපිට මේ බ්ලැක්මේල් වැඩේ ගැනයි වැඩිදුර තොරතුරු තියෙන්නේ. ප්ලේන් එකේ හිටපු හැමෝම ගිසලි මැතිනියෝ මීට කලින් දන්නේ නෑ කියලා කියනවා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් කියන්නේ බොරු. අපි හොයාගන්න ඕනේ කවුද කියලා. එයාගේ පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කළොත් මොකද ෆෝනියර්? යාළුවා ෆ්‍රාන්ෂුවා කීවේය. ස්කොට්ලන්ඩ් පොලිසිය මට ලැබුණු ආරංචිය. මං කෙලින්ම ගියේ එයාගේ ගෙදරට. ලිපි ද්‍රව්‍ය දාලා තිබුණේ සේප්පුවක. ඒ ඔක්කොම ලිපිගොනු පුච්චලා දාලා. පුච්චලා? කවුද? ඇයි? ගිසලි මැතිනියට ඉන්නා විශ්වාසවන්ත සේවිකාවක්. එලියස් කියලා. එලියස්ට උපදෙස් ලැබිලා තියෙන්නේ තමන්ගේ ස්වාමි දුවට මොනවා හරි වුණොත් සේප්පුව ඇරලා සේප්පුව අරින අංකේ එයා ළඟ තිබුණා. ඇතුලේ තියෙන හැමදේම පුච්චන්න කියලා. මොකක්? ඒ වුණාට ඒක මහා පුදුමයක් නේ. ජැප් මෝ අයාගෙන කීවේය. මෙහෙමයි ෆෝනියර් කීවේය. ගිසලි මැතිනියට තිබුණේ එයාගේම ක්‍රමයක්. එයා තමන් ගැන විශ්වාසය තියපු අයගේ විශ්වාසය රැක්කා. එයා ගනුදෙනුකාරයින්ට පොරොන්දු වෙලා තිබුණා අවංකව වැඩ කරන බවට. එයා අනුකම්පා විරහිත කාන්තාවක්. ඒ වගේම එයා කෙලින් වචනට වැඩ කරන කෙනෙක්. ජැප් කතා කරගත නොහැකිව හිස දෙපසට වැනුවේය. මිනිසුන් 4 දෙනා නිශ්ශබ්දව මියගිය කාන්තාවගේ චරිතය මෙනෙහි කරමින් සිටියහ. මේත්‍රි තිබෝල්ට් සිටගත්තේය. මම යන්න ඕනේ මහත්තුරුනි. මට තව වැඩක් තියෙනවා. මගෙන් තව විස්තර මොකුත් ඕනේ නම් ඕගොල්ලෝ ළඟ තියෙනවා මගේ ලිපිනේ. ඔහු අතට අත දී සමුගෙන පිට වී ගියේය.